අපි අද සලකන්නේ ප්‍රස්ථාර පාඩම. ප්‍රස්ථාර පාඩමේ y සමාන mx කියන ප්‍රස්ථාර. මේ y සමාන mx ප්‍රස්ථාරය නම් අපි සාමාන්‍ය පෙළ වක්‍ර ප්‍රස්ථාර දක්වා කතා කරනවා. අපි අද පළමුවෙන්ම y සමාන mx ප්‍රස්ථාරයක් ලක්ෂණ සහ ඒක අඳින්නේ ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමද කියලා බලමු. y සමාන mx ප්‍රස්ථාරයක මේ m වලින් නිරූපණය වෙන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. y සමාන mx ආකාරයට තිබුණාම m වලින් නිරූපණය වෙන්නේ අනුක්‍රමණය. අපි අද සලකලා තියෙන්නේ y සමානයි 2x කියන ප්‍රස්ථාරය. මේ xt ඉදිරියෙන් තියෙන ඉලක්කමට අපි කියනවා අනුක්‍රමණය. එහෙනම් මේ ප්‍රස්ථාරයේ xt ඉදිරියෙන් තියෙන ධන 2 ඒකට අපි කියන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 2යි. ඒ වගේම අපි මෙතන මේ y සමානයි 2x කියන ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. y සමානයි 2x කියන ප්‍රස්ථාරය මෙතන ඇඳලා තියෙනවා. බලමු අපි මේ ප්‍රස්ථාරයේ ඛණ්ඩාංග කොහොමද අරන් තියෙන්නේ, ඛණ්ඩාංග කොහොමද ගන්නෙ කියලා බලමු. මෙන්න මෙතන තියෙනවා x ගියගෙන් ටිකක් අදාළ එකට දීලා තියෙනවා. ඊට අනුරූප y ගියගෙන් පහලින් හොයලා තියෙනවා. x සමානයි ඍණ 2 වෙන විට y ගියගේ ඍණ 4ක් ඇවිල්ලා තියෙනවා. x ගියගේ ඍණ 1 වෙන විට y ගියගේ ඍණ 2ක් ඇවිල්ලා තියෙනවා. x ගියගේ බිඳුව වෙන විට y ගියගේ බිඳුව වෙලා තියෙනවා. x ගියගේ 1 විට y ගියගේ ධන 2 වෙලා තියෙනවා. බලමු අපි මෙන්න මෙතන මේ x ඍණ 2 වෙන විට y ගේ ඍණ 4ක් අගේ ඍණ 4ක් ආපු විදිය මෙන්න මෙතන තියෙනවා. මේ වගේ x සමානයි ඍණ 2 විට කියලා ලිව්වා. ඊළඟට ප්‍රස්ථාර සමීකරණය ලියන්න. ඒකට දීලා තියෙන ප්‍රස්ථාර සමීකරණය ලියන්න. y සමානයි 2x. ඊළඟට y සමානයි 2 වැඩි කිරීම x වෙනුවට මෙන්න මෙතන මෙයාගේ ආදේශ කරනවා ඍණ 2. ඒතකොට 2 ගුණ කිරීම ඍණ 2 කියන්නේ ධනයි ඍණයි ගුණ වුණාම ඍණ 2 වරක් 2 4යි. ඒ විදිහට තමයි මෙන්න මෙතන මේ ඍණ 4 කියන අගය ලැබුණේ. ඊළඟට අපි මෙතන හොයලා තිනවා x සමානයි බිඳුව විට y ගියගේ බිඳුවක් වෙලා තියෙනවා. මේ බලන්න හැම වෙලේම ප්‍රස්ථාර සමීකරණ ලියන්න y සමානයි 2x. අපි දෙනවා 2x අතර ලකුණ දාලා නැහැ කියන්නේ ගුණ කිරීම තියෙන්නේ. නම් 2 ගුණ කිරීම බිඳුව. දෙවරක් බිඳුව බිඳුවයි. ඒ විදිහටම මෙතනත් x සමානයි 1 විට y ගියගේ 2ක් ඇවිල්ලා තියෙනවා. මේ x සමානයි 1 විට ප්‍රස්ථාර සමීකරණ ලිව්වා y සමානයි 2x. y සමානයි 2 වැඩි කිරීම x වෙනුවට 1 දෙවරක් 1 2යි. ඊළඟට අපි ප්‍රස්ථාර ඛණ්ඩාංක ලියන්නේ. ඛණ්ඩාංක ලියද්දි මෙන්න මේ විදිහට ලියන්නේ. පළවෙනියට හැම වෙලෙම ලියන්නේ x ගියගේ. මේ බලන්න ඍණ 2යි x ගියගේ. ඊළඟට y ගියගේ ඍණ 4යි. ඔන්නෝමයි ඛණ්ඩාංක ලියන්නේ. මේ x ගියගේ y ගියගේ. ඊළඟට තවත් ඛණ්ඩාංක ටික අපිට ලියන්න පුළුවන්. ඒ වගේම x ගියගේ ඍණ 1යි නම් y ගියගේ ඍණ 2යි. ඍණ 1යි නම් y ගියගේ ඍණ 2යි. x ගියගේ බිඳුවයි නම් y ගියගේත් බිඳුවක් ඇවිල්ලා තියෙනවා. බිඳුවයි බිඳුවයි. x ගියගේ ධන 1යි නම් y ගියගේ ධන 2ක් ඇවිල්ලා තියෙනවා.